ගෝල්ඩ එක පුලිස් මූමන්ට් එකක් පොඩි පොලිස් මූමන්ට් එකක් පෙන්නුම් කරනවා ඔන්න දැන් දවස් කිහිපයකට පස්සේ ඉතින් විඩිය එක අද ඩිස්කස් කරන්න කලින් ඒරියාස් ටික මුලින්ම කියන්න ඕනේ මට ටික්ටෝක මැසේජ් රීපයක් ආවා කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් ඉදර මම දාපු එන්ට්‍රිස් මෙන්න මේ එන්ට්‍රිස් දෙකෙන් වීඩියෝක බල්ලා හොඳ ප්‍රොෆිට්ටයක් ගත්තයි කියලා ඉතින් ඇතරම අද වීඩියෝ කරන්න නෙමේ හිටියේ මොකද මම පැය 24ක් නිදාගන්න නැතුව මේ හරි නිදාගන්න නැතුව මේ දැන් තමයි ගෙදරාවේ ගෙදරාපු ගමන් තමයි මම මැසේජ් එක දැක්කේ ඉතින් ඒ මැසේජ් දැක්කට පස්සේ පොඩි මොටිවේෂන් එකක් ආවා කවුරු හරි කෙනෙක් රුපියලක් හරි හම්බ කරගන්නවා කියලා මේ වීඩියෝ එකෙන් ඒක නිසා සෑහෙන මහන්සියෙන් හිටියා මම මේ වීඩියෝ එක කරන්නේ තව කෙනෙක් මේකෙන් දෙයක් කරගනි කියලා හිතාගෙන හරි ඔන්න අපි ඊයේ මාක් කරපු සෙල් සෝන් දෙකෙන් කන්සිඩරබල් සෙල් එකක් දීලා තියෙනවා මම මේක ඊයේ මෙන්න මේ 4105 4113 ලියන ලෙවල් එක මාක් කරගත්ත ස්ට්‍රොං සෙල් සෝන් එකක් කියලා. ඒතර මේ සෙල් සෝන් එකෙන් මම මෙතෙන්දි කිව්වා 4414 කියන ලෙවල් එකට ආවොත් කන්ෆර්මේෂන් අරගෙන එන්ට්‍රි එකක් ගන්න කියලා. ඒකට හේතුව මම මේක පෙන්නපු හේතුවත් ෆිබොනාචි ටූල් එක මෙහෙම දැම්මම ෆිබොනාචි ටූල් එකේ ගෝල්ඩන් පොකට් එක මෙන්න මේ ලෙවල් එක බ්‍රේක් කරන්න පුළුවන් කියලා. ඒකට හේතුව එකක් මෙතන ලික්විඩිටි තියෙනවා. අනිත් එක ෆිබොනාචි ගෝල්ඩන් පොකට් එක. ඒතකොට ගෝල්ඩන් පොකට් එකට ඇවිල්ලා රිජෙක්ට් කළා. ඊට පස්සේ ආයි රීට්‍රේස් කරන ලෙවල් එකේදී ඒකයි මම කිව්වේ හැම වෙලේම මෙතෙන්ට ආව පමණින් අපිට එන්ට්‍රි එකක් ගන්න බෑ. ඊළඟ එන්ට්‍රි ඇවිල්ලා මේකෙන් මෙතෙන්ට එන වෙලාවේ තමයි අපි එන්ට්‍රි එකක් ගන්න ඕනේ. ඒ එනකොටත් බුලිෂ් කැන්ඩල් එකක්, බෙයාරිෂ් කැන්ඩල්ස් එහෙම ක්ලෝස්ලා තමයි හැදෙන්න ඕනේ කියන එක අපි කතා කරා. හරි. එතකොට දැන් මෙතනින් එන්ට්‍රි එකත් එක්කයට හොඳ ප්‍රොෆිට් එකක් තියෙනවා. ඊට පස්සේ ආයෙ මම මාක් කරා එක සෝන් එකක්. මෙන්න මේ 4137 කියන ලෙවල් එක මෙන්න මේ කැන්ඩල් එකේ තියෙන ලික්විඩිටි මම ඊයේත් පෙන්නුවා. මාකට් එක මෙතනින් සෙල් උනේ හේතුව මෙන්න මෙතන තියෙන ලික්විඩිටි එක ගත්ත ගමන් මාකට් එක පල්ලෙහාට යනවා. අදත් උනේ මෙන්න මෙතන තියෙන ලික්විඩිටි එක ගත්ත ගමන් මාකට් එක ටක් ගාලා පල්ලෙහාට වැටුණා. ඉතින් මේකත් හොඳ සෝන් එකක්. හොඳ සෝන් එකකින් සෙල් වෙලා තියෙනවා. දැන් ඒ සෝන් එක ඒ ලයින් එක සපෝට් එකක් කරගෙන මාකට් එක බයි වෙන ගමන් තියෙන්නේ. හරි අපි බලමු අද අපිට තිබ්බ ඔපචුනිටිස් සහ හෙට මාකට් එක මොන වගේ මූව්මන්ට් එකක් දෙයිද කියලා. හරි දැන් ඔයගොල්ලෝ බලන්න පුළුවන් 15 minute chart එකේ මේ හයි එක බ්‍රේක් කළා මාකට් එකේ කැන්ඩල් ක්ලෝස් වෙලා මේ හයි එකත් බ්‍රේක් කළා මාකට් එකෙන් කැන්ඩල් මෙතනින් ක්ලෝස් වෙලා තියෙන්නේ. ඒතර අපිට බයි සෝන් එක මාක් කරගන්න පුළුවන් මෙන්න මේ යටම තැන ඉඳන් උඩට ගත්තාම මෙන්න මෙතන 4053 කියන ලෙවල් එක. ඔයාලා බලා ගන්න පුළුවන්. මෙන්න මේ 4053 කියන ලෙවල් එක හොඳ ස්ට්‍රෝං ලෙවල් එකක්. එතකොට අර ඔයගලන්ට මං කිව්වා කලින් කිව්වා වගේ මෙතෙන්ට ආවට මදි. ඇවිල්ලා රිට්‍රේස් කරන පොයින්ට් එකේ තමයි ඔයා එන්ට්‍රි එකක් ගන්නවා නම් ගන්න ඕනේ. ඊට පස්සේ මම මේ ලෙවල් එක මාක් කරන්න යන මේකත් හොඳ ලෙවල් එකක් 0.5 ලෙවල් එකේ තියෙන ලෙවල් එක. හැබැයි මෙතනත් කන්ෆර්මේෂන් ආවොත් විතරක් එන්ට්‍රි එකක් ගන්න. එහෙම නැතුව එන්ට්‍රි එකක් ගන්න එපා. ඒකෙන් තමයි මේ ලෙවල් එක මාක් කරන්නේ නැහැ. ඊළඟට මේ හයි එකත් බ්‍රේක් කළා මාකට් එක කැන්ඩල් ක්ලෝස් වෙලා තියෙන උඩින්. එතකොට අපි ටිප් ටූල් එක මේ ලෝ එකෙන් පටන් ගන්නවා. ඊට පස්සේ මෙතනින් එතන ප්ලේස් කරනවා. රයිට්. එතකොට ආයි අපිට මෙන්න මේ ලෙවල් එකත් හොඳ ස්ට්‍රෝං ලෙවල් එකක් විදිහට බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් 15 මිනිත් එකේ පොඩි OB එකකුත් තියෙනවා. ෆිල් කරලා නැති චූටි එකක් තියෙන්නේ. හැබැයි මෙතෙන්ටත් එන්න පුළුවන්. එතන මෙතන හොඳ ස්ට්‍රෝං ලෙවල්ස් මේ සෝන් බයි එකක් ගන්නවා නම්. හැබැයි ඊට පස්සේ අපි තව ටිකක් උඩට ගියොත් සෙල් එන්ට්‍රි එකක් ගන්න මට ඇතන ගයිස් මේ හරියනම් හොඳ සෙල් එන්ට්‍රි එකක් තියෙන තැන පෙන්නුම් කරන්නේ නැහැ. එකම එක තැන 4267 කියන්නේ තව පිප්ස් 100 ගාණක් උඩට එන්න ඕනේ. ඒක තමයි මට සෙල් එකක් ගන්න පෙන්නන ලෙවල් එකක් විදිහට තියෙන්නේ. ඊට අමතරව අපි ෆිබොනාචි ටූල් එක දාලා බැලුවොත් මේ හරියට 0.5 ලෙවල් එක 4194 හොඳ ලෙවල් එකක් සෙල් එකක් ගන්න. අපිට මෙතන මාක් කරගන්න පුළුවන්. ඊළඟට 4254 54 65 කියන ලෙවල් එක හොඳ ලෙවල් එකක්. නැවතත් සෙල් එකක් ගන්නවා නම් හැබැයි ෆන්ඩමෙන්ටල් නිවුස් ගැන පොඩ්ඩක් අප්ඩේට් එකකින් ඉන්න.
මේ හරියෙන් මාකට් එක කොහොම move වෙයිද කියන එක පොඩ්ඩක් සැක සහිතයි. හරි දැන් තියෙන තත්ත්වය හැටියට මාකට් එකේ ඕවරෝල් තත්ත්වය ගත්තොත් දැන් පොඩ්ඩක් මාකට් එක කන්සොලිඩේට් වෙන වත්තක් තමයි පෙන්නුම් කරලා තියෙන්නේ. හැබැයි හෙට කියන්නේ ෆ්‍රයිඩේ දවස එකක් ට්‍රේඩර්ස්ලා ප්‍රොෆිට් බුක් කරන දවස අනිත් එක මම එක්ස්පෙක්ට් කරනවා හෙට හොට අපිට නිවුස් එකක් එයි කියලා ෂට් ඩවුන් එක ඉවර වෙනවා කියලා. ඉන් කේස් මේ ෂට් ඩවුන් එක ඉවර වුණොත් වෝ එකත් ඉවර වෙලා මේ ෂට් ඩවුන් එකත් ඉවර වුණොත් එහෙම ඔය ආපු බයි එකම අනිත් පැත්තට සෙල් වෙන්නත් පුළුවන්. හැබැයි ඉතිහාසයේ ඒ විදිහේ සෙල් එකක් ඇවිල්ලා නැහැ. ඒ වුණාට අපිට එක්ස්පෙක්ට් කරන්න බෑ මාකට් එකේ මේ තියෙන සිටුේෂන් එක අනුව ලොකු මූව්මන්ට් එකක් තියෙන හින්දා. ඒ හින්දා පරිස්සම් වෙන්න මේ හරිය ට්‍රේඩ් කරනකොට. ඊට පස්සේ අපි අනෙකුත් ස්ට්‍රැටජිස් ගත්තොත් මාකට් එක අද මෙහෙම ආපු මාකට් එක ඕපන් වෙලා ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනින් ඕපන් වෙච්ච මාකට් එක අපිට එන්ට්‍රීස් මුකුත් තිබ්බේ නැහැ. ඊට පස්සේ අපි බලන් හිටියා මාකට් එක දිහා කිසිම ඔපචුනිටි එකක් දුන්නේ නැහැ. මාකට් එක මෙහෙම මෙතන අපි අර හැම කැන්ඩල් එකක් හැදුවා. හැබැයි මේ හැම කැන්ඩල් එකෙන් කලින් තිබ්බ bearish කැන්ඩල් එකේ ලික්විඩිටි ගත්තේ නැති හින්දා අපි තව කැන්ඩල් එකක් ක්ලෝස් වෙනකන් හිටියා. ඉතින් අපිට එහෙම කැන්ඩල් එකක් ක්ලෝස් වුන්නේ නැහැ. අපිට ස්කැල්ප් කරන එක්කෙනෙක් නම් හෙට මාකට් එක සෙල් වුණොත් 4073ත් හොඳ ලෙවල් එකක්. හැබැයි මාකට් එක කඩාගෙන ආවොත් එන්ට්‍රීස් ගන්න එපා. පොඩ්ඩක් මාකට් එක ස්ලෝලි ආවොත් විතරක් එන්ට්‍රීස් ගන්න. හරි ඊට පස්සේ මෙහෙම බලන් ඉද්දි මාකට් එක උඩට ආවා. ඊට පස්සේ අපිට මෙතනත් ඔපචුනිටි එකක් පෙන්නුවා. ඒ ඔපචුනිටි එක පෙන්නුවට මෙතනත් මේ බුලිෂ් කැන්ඩල් එකක් හැදුනා. බුලිෂ් කැන්ඩල් එකක් හදලා ඊට පස්සේ bearish හැම කැන්ඩල් එකක් හැදුනා. ඊට පස්සේ හැබැයි මෙතන ලික්විඩිටි එක ගත්තේ නැති හින්දා අපිට එන්ට්‍රි එකක් ගන්න බෑ. මොකද ඊළඟට එන කැන්ඩල්ස් දෙක අනිවාර්යෙන් bearish වෙන්න ඕනේ. ඒතකොට මෙතන අපිට bullish candle එකක් තියෙන හින්දා අපිට මෙතන entry එකක් ගන්න බෑ. ඊට පස්සේ ආපහු market එක උඩට ආවා. උඩට එද්දි අපිට මෙතන තිබ්බ entry එකක්. ඒ entry එක ගත්ත එක්කෙනෙක් නම් හොඳ profit එකක් තියෙනවා. ඊට පස්සේ ආපහු market එක පල්ලෙහාට ආවට පස්සේ මේ හරියේ අර කිව්වා වගේම හැම candle එකක් හැදුනාට entry අරගෙන නැහැ. ඒක හේතුව තමයි ඒ හේතුව හින්දා තමයි මම මෙතන හැදුවේ මේ හරිය එක zone එකක් විදිහට mark කරේ. ඊට පස්සේ ගත්තොත් මෙන්න මේ level එක 4146. ඔයාලා දැන් බලා ගන්න පුළුවන් මේ කැන්ඩල් පැටර්න්ස් වල. දැන් මෙතෙන්ට මාකට් එක ඇවිල්ලා හැම කැන්ඩල් එකක් හැදුවේ හැබැයි බූලිෂ් කැන්ඩල් එකක්. ඊට පස්සේ හැදිච්ච කැන්ඩල් දෙකම bearish කැන්ඩල් දෙකක් තමයි හැදිලා තියෙන්නේ. එතකොට මේ විදිහට bearish කැන්ඩල්ස් දෙකක් හැදුනා කියලා කියන්නේ අපිට ඊළඟට පුල් බැක් එකක් දෙන තැනදී එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. ඒතර කවුරු හරි 4149න් එන්ට්‍රි එකක් ගත්තා නම් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් ප්‍රොෆිට් එක ඇවිල්ලා තියෙන්න ඕනේ. අඩුම ගානේ පිප්ස් 49 පිප්ස් 120ක්වත් ප්‍රොෆිට් එකක් තියෙනවා. දැන් මෙතන කැන්ඩල්ස් දෙකම බුලිෂ් විදිහට bearish විදිහට ක්ලෝස් වෙච්ච හින්දා අපිට එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. හරි. ඊට අමතරව ගත්තොත් අපිට ලොකු එන්ට්‍රීස් නැහැ. මේ ටික තමයි අපිට අද දවසේ තිබ්බ එන්ට්‍රීස්. එතකොට එහෙමයි සමහර දවස් තියෙනවා හොඳ ප්‍රොෆිට් එකක් දෙන එන්ට්‍රීස් අඩු. සමහර දවස් තියෙනවා ලොස් වෙන දවස්. ඒතර අද දවස ගත්තොත් ඕවරෝල් හොඳ දවසක්. මොකද අපිට ලොකු මාකට් එකේ ලොකු මූව්මන්ට් එකක් තිබ්බට අර දැන් එන්න අර තිබ්බ මූව්මන්ට් එක අඩු වෙන අර තිබ්බ අර වොලටිලිටි ගතිය අඩු වෙගෙන එන්නේ. අපි තව පොඩ්ඩක් ඉවසන් ඉමු. මොකද මේක බොහෝ දුරට වෙනස් වෙන්නත් ඉඩ තියෙන හින්දා. හරි ඊට අමතරව ගත්තොත් අපි ෆන්ඩමෙන්ටල්ස් ගත්තොත් එහෙම ලොකු නිවුස් එකක් නැහැ. US Treasury announces coupon auction for next week. Stock rebound as tech healthcare provide boost. හොඳ නිවුස් එකක්. ඊට අමතරව ගත්තොත් වෙන ෆන්ඩමෙන්ටල් නිවුසස් අපිට ලොකුවට නැහැ. මට පොඩ්ඩක් ඩික්සි chart එකට ගිහිල්ලා බලන්න ඕනේ. ඩික්සි chart එක බලා ගන්න පුළුවන්. අපි අර 1 hour chart එකේ ඇඳ විදිහට මාකට් එක මෙතෙන්ට උඩට ආවා. දැන් ආයේ අපි කියපු තැනට ඇවිල්ලා තියෙන බලමු තව මාකට් එක බයි වෙලා සෙල් වෙයිද කියලා. ඊට පස්සේ forex factory එකේ අපි ගත්තොත් නිවුසස් අපිට අද තිබ්බ නිවුසස් natural gas storage නිවුස් එකත් අපිට USD වලට bearish විදිහට ඇවිල්ලා තියෙන්නේ. USD වලට bearish කියලා කියන්නේ gold buy වෙනවා කියන එක. හැබැයි high volatility නිවුස් එකක් නෙමෙයි.
ඊළඟට ඔක්තෝබර් 24 අපිට තියෙනවා කන්සියුමර් සෙන්ටිමන්ට් එක, ෆ්ලෑෂ් සර්විස් PMI එක, ෆ්ලෑෂ් මැනුෆැක්චරින් PMI එක, ඊට පස්සේ හවස 6ට තියෙනවා CPI නිව්සස් ටික. හැබැයි බලමු US ගවර්න්මන්ට් ෂට්ඩවුන් එකද මේ නිව්ස් එක සමහරට එන්න ඉඩ නැති වෙයි. හැබැයි හෙට US ගවර්න්මන්ට් එක නැවත ඕපන් කරනවා කිව්වොත් ගයිස් මාකට් එක ගොඩක් දුරට මේ අන්තිමට හදපු තැන්වල තියෙන ලික්විඩිටි ටික ගන්න එයි කියලා මට හිතෙනවා. මොකද මෙතන ලික්විඩිටි තියෙනවා, මෙතනත් තියෙනවා. 3942 කියන ලෙවල් එකෙත් හොඳ ලික්විඩිටි තියෙනවා. එතකොට අපිට මේ ලෙවල්ස් එක කන්සිඩර් කරන්න පුළුවන්. හැබැයි තාම මේ මාකට් එක ආපු මූව්මන්ට් එකෙන් අපිට ලොකු පුල් බැක් එකක් දීලා නැහැ තාම මාකට් එකේ. ඒතකොට අපිට පුල් බැක් එකත් එක්ස්පෙක්ට් කරන්න පුළුවන් කොල්ලාක හරි මාකට් එක දෙයි කියලා. හරි. එතකොට මේ සෝන්ස් එක තමයි කතා කරන්න තියෙන. අද පොඩ්ඩක් වීඩියෝ එක කලින් පොඩක් ස්පීඩ් කරා. මට පොඩ මහන්සි හින්දා. අපි එහෙනම් හෙට පොඩ්ඩක් හෙට කියන්නේ අපි හෙට වීඩියෝ එක බලමු. සහ ෆ්‍රයිඩේ සැටර්ඩේ ඕ සන්ඩේ අපව ලයිව් එක කරනවා. ලයිව් ඇනලයිස් එක. අපි එතනදිත් හම්බෙමු. එහෙනම් thank you very much guys.